ඉතින් යතුම් අපි ඔයා දන්නේ නැහැ මෙයා එනවා කියලා. අපි යතුම් එක්කන් ආවා කාටවත් කියන්නේ නැතුව. මෙතෙන්ට ඔන්න පුංචි සුමීරත් අපි හැමෝම බලාපොරොත්තුෙන් හිටපු රුවන්පුරේදී මුණ ගැස්සුවා රුවන්පුරේ. ඔන්න මෙතනින් එහාට නේද? යතුම් එක්කලා මහේෂ් මහත්මයාගේ විශේෂ මේ වැඩක් මේක. ඔන්න ඔය දෙන්නට දැන් කතා කරගන්න පුළුවන්. මම හම්බුණාද කලින් නැහැ? නෑ මම හම්බෙන්නේ ඇත්තටම හරි හම්බෙන්න ආසාවෙන් හිටියේ. ඔන්න අපි අද මුණ ගැස්සුවා. මේ පැංචගේ සර් මගේ යාළුවෙක් මට මේ වීඩියෝ එකක් දාලා තිබ්බා. දැන් ටික කාලයක් මේ සිං කරන්න කලින් මේ මම බැලුවා කියනවා කිවිල්ලා මේ ඇත්තටම කියන්නේ අපේ අම්මා මට කිව්වා මේ මම මේ වයසේ මෙච්චර පර්ෆෙක්ට් සිං කරන්නේ නැහැ කියලා. මම ඒක කමෙන්ට් එකෙත් දැම්මා. නියමයි. අතරම මේ හොඳටම සිං කරනවා. ඊට කලින් සිං කරලා තිබ්බ මං හිතන්නේ කසොන්නෑගේ අරබම් කඳුලක් වෙලා. කියන්නේ මේ වයස කෙනෙක් සිං කරන්න තෝරගන්නෙත් නෑ. සිං කරන්නත් බෑ ඒ සින්දු. කසොන්නෑගේ වේ ගීතයක්. මේ සින්දු කියන්න කලින් මෙයාව ඒ දෙන කප් එක රත්නපුරට ගේන්න කොහොම හරි. හරිද? කියමු. Hantar
මොනවද කියන්න දෙයක්වත් නැහැ. කියන්නේ කට උත්තර නෑ. මට පොන්චි බැහැර සුමිට යනවා මොනවද? තියෙන්නේ. මේ අනේ අත්‍තරම මේ මගේ මට මේ හරි අමාරුයි මේ මගේ ගුරුවරයා මං කිව්වා මගේ සහෝදරයෙක් මගේ යාළුවෙක්. ඉතින් මේ මං කිව්වා මට ක්ලාස් තියෙන දවසකට කියන්න මම එන්නම් බලන්න කියලා ක්ලාස් එකට. හැබැයි ක්ලාසස් තියෙන ඉරිදා මං හිතන්නේ. ඉරිදානේ. ඒකනේ. ඉරිදා පොඩ්ඩක් සෙන්සුරාදා ඉරිදා මම චුට්ටක් නෑ. ඒක නිසා දැන් මට දිරණෙන් කෝල් කරා සැප්තැම්බර් 12 හෝ 13 මම හිතන්නේ ෆයිනල් එක තියෙනවා. ඒ දවස් දෙකෙත් නෑ මම සැප්තැම්බර් 12ත් මේ කමාන සිං කරලා බීර කැටි යන්න ඕන. මං කෝ අනිවාර්යෙන් උනාට මේ මගේ පැත්තෙන් වෙන්න ඕන දේ මම අනිවාර්යෙන් කරනවා. ඒ කියන්නේ මගේ සින්දුවක් කියව නිසාවත් එහෙම නෙමෙයි. ඒක ඔයගොල්ලෝ තේරෙනවනේ දැන් මේ වොයිස් එක හැදුවම පර්ෆෙක්ෂන් එක තව අවුරුදු 4-5ක් යද්දී අපි ඔය කරේදියන් කියයි. මාත් නේ මහලු මොනස්සෙන් නෙමෙයි. මාත් තාම මේ වගේ ඇවිල්ලා නිකන් පොඩ්ඩක් ඉදිරියට හදාගෙන යන ගමන් පොඩි ගමනක් ඉන්න මාත් මේ ඉන්න පොඩි තැනට මට වඩා ඉක්මනට එයි. අනිවාර්යෙන් මේව යාළුවන්ට කියලා එකක් හරි SMS එකක් අරන් දෙන්න. මේ කියන්නේ දිනන්න ඕන කෙනෙක්. ඒකයි මගේ සින්දුවක් කියු නිසා නෙමෙයි. ජය වේවා. නියමයි.